විදිහට අපිට papers වලට marks හම්බ වෙන්නේ. ඒ වලට ඒ නෙමෙයි උඩම දේ A+. හරි. ඔයා දන්නේ නැහැ ඔයාගේ mark එක හරියටම කීයද කියලා. So hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ GPA එහෙමත් නැත්නම් grade point average. දැන් මම හිතනවා ඔයගොල්ලෝ කැම්පස් එකට යන්න කලින් GPA කියන්නේ මොකක්ද? ඒකෙන් මොකක්ද අපේ ඩිග්‍රී එකට තියෙන එහෙමවත් දන්නේ නැති කට්ටිය ඇතිනේ. ඉතින් හින්දා මේ වීඩියෝ එක මතක ඇතුව මේක බයෝ හෝ මැත්ස් හෝ ආර්ට් ඕනම කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම බලන්න කමෙන්ට් කරන්න මේක තේරුනේ නැත්නම් මොකද්ද මේ කියලා මට ප්‍රයිවට් හරි මෙසේජ් එකක් දාලා අහන්න. හරි අපි දැන් බලමු මොකද්ද මේ grade point average කියන්නේ. ඇත්තටම මෙහෙමයි. දැන් අපිට දැන් අපි කැම්පස් එනකොට අපිට එහෙම ඒ විදිහට අපිට මාක්ස් ලැබෙන එහෙම GPA කියන එක කැම්පස් එකේ කෙනෙක්ට එහෙම දෙයක් කතා කරා වුණත් අපි ඉස්කෝලේ ඇතුලේ මෙතෙක් ඔයගොල්ලෝ වෙලා තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ GPA කියන එක ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ඒ යටතට ඔයගොල්ලෝ වැටලා නැහැ. ඉතින් ෆස්ට් පළවෙනියම GPA කියන එක කැම්පස් එකෙන් තමයි ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝ එවලුවේට් වෙන්නේ ඒ වගේ දේවල් වෙන්නේ. හරි. දැන් මේ GPA ගැන කතා කරනකොට ළමයි දැන් මම කියන්නේ grade point average කියලා. මේ GPA එක කියන්නේ ඔයගොල්ලෝ කැම්පස් එකේ ඉන්න අවුරුදු 3 හෝ 4 ඒ ඇතුළත ඕගොල්ලන්ට තියෙන එක්සෑම් වලින් ඕගොල්ලෝ ගන්න මාක්ස් වලට අනුව ඔයාලව එවලුවේට් කරන විදිහ. ඒ කියන්නේ දැන් අපි කියන මුලින්ම කියමුකෝ දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් කොහොමද කැම්පස් එකේ ලකුණුද දෙන්නේ? කැම්පස් එකේ කොයි විදිහටද අපිට papers වලට මාක්ස් හම්බ වෙන්නේ? මම ඒ ගැන කියන්නම්. දැන් මුලින්ම ඕගොල්ලෝ එක්සෑම් එක ලියලා ඕගොල්ලන්ට රිසල්ට් දානවා. ඉස්සර නම් ගොඩක්ම රිසල්ට් දාන්නේ නෝටිස් බෝඩ් එකේ ඕගොල්ලන්ගේ රිසල්ට් පබ්ලිෂ් වෙනවා. හැබැයි දැන් සමහර යුනිවර්සිටිස් වල එහෙම ඇති බට් දැන් ගොඩක් යුනිවර්සිටිස් වල ඒගොල්ලන්ට ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියලා එකක් තියෙනවා. ඒකට තමයි ඕගොල්ලන්ගේ රිසල්ට් අප්ලෝඩ් වෙන්නේ. ඕගොල්ලෝ යූසර් නේම් පාස්වර්ඩ් දීලා ඕගොල්ලන්ට තනි තනියෙන් බලා ගන්න තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි ඕගොල්ලෝ ළමයි ඕගොල්ලන්ට රිසල්ට් මාක්ස් විදිහට නෙමෙයි හම්බ වෙන්නේ. A B C නේ දැන් අපි දන්නේ එහෙම A B C F අපි නැත්නම් W අපි එහෙමනේ O level කාලේදී A level කාලේදී දන්නේ. එතකොට කැම්පස් ආවහම ඕගොල්ලන්ට එහෙම නෙමෙයි. කැම්පස් ආවහම ඕගොල්ලන්ට තියෙනවා A වලට A නෙමෙයි උඩම දේ A+. හරි. A+, A B+, B C+, C D+, E ඔන්න ඔහොම තමයි තියෙන ඔයගොල්ලන් මාක්ස් හම්බ වෙන්නේ. මම මෙහෙම කියලා වීඩියෝ බොරුවට දික් වෙන එක නෙවෙයි. එහෙනම් මම ඔයගොල්ලන්ට මෙතනින් දාන්නම් කොහොමද මේ ඒවට අදාළව මාක්ස් කියන්නේ A+ එකක් කියන්නේ මම දැන් කියන A+ එකක් කියන්නේ 85ත් 100ත් අතර. ඒ විදිහට ඔයගොල්ලන්ට මේ මම මේ මාක්ස් ඇඩ් වෙන විදිහ මෙතනින් ඔයගොල්ලන්ට දානවා. හරි. දැන් ඔයගොල්ලන්ට මේකෙන් බලාගෙන පුළුවන් මේ ඉමේජ් එකෙන් තියෙනවා ඔයගොල්ලන් GPA එක. ඒ රිසල්ට් එකට අදාළව කැල්කියුලේට් වෙන GPA එක කියලා. දැන් මේ grade point average කියන්නේ ඔයාලා ගන්න රිසල්ට් එකට කිසියම් හෝ ලකුණක් පොදුවේ දෙනවා. කියන්නේ ඔයා ඒක තමයි තියෙන වාසිය. දැන් අපි A level කාලේ පන්තියේ පළවෙනිය දෙවෙනිය බලනකොට අපේ මාක්ස් නේ බලන්නේ. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි බලන්නේ. ඔයගලන්ට ඇවරේජ් එකක් විදිහට. ඒ කියන්නේ දැන් ඔයාට A+ එකක් තියෙනවා. හැබැයි A+ එකක් තියෙද්දි ඔයා දන්නේ නැහැ ඔයාගේ මාක් එක හරියටම කීයද කියලා. ඔයා දන්නේ 85ත් 100ත් අතරක් ගත්තම මගේ මාක් එක කියලා. ඒ වෙනුවට ඒ මාක්ස් කැල්කියුලේට් කරන්න ඇවරේජ් එකක් විදිහට ගන්නවා. ඒකට GPA එක 4ක් ඇඩ් වෙනවා. කියන්නේ ඔයාට A+ එකක් තියෙනවා කියන්නේ ඔයා 85 100 අතර කුමන හෝ අගයක මාක් එකක් තිබ්බත් ඔයාට GPA එක 4යි. ඒ වගේම තමයි A වලට වෙනසක් නැහැ. ඒ කියන්නේ 70ත් 85ත් අතර. එතකොට ඒකෙදි ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඔයාලට ඒ GPA එක 4ක් දෙනවා. So A වැඩක් නැහැ. ඔයාලට GPA එක එතන 4ක් හම්බෙනවා. දැන් ওই විදිහට ඔයාලා තේරෙනවනේ අඩු වෙලා ගිහින් තියෙනවා GPA එක. හරි. ඔය දැන් ඔයගොල්ලෝ හන එතකොට කොහොමද ඊළඟ ප්‍රශ්නේ එතකොට කොහොමද අපිට දැන් හැම විෂයකටම මෙහෙම දෙනවා. එතකොට GPA එක වෙන්නේ 4 ඔහොම මට එකතු වෙලාද GPA එක තුල ලොකු ගානක් නැහැ. GPA එක කැල්කියුලේට් වෙන විදිහක් තියෙනවා.
GPA එක ඇවරේජ් එකක් නේ ළමයි. එතකොට ඇවරේජ් එකක්දී අපි දන්නවා මේක කිසියම් හෝ සංඛ්‍යාවකින් මේ බෙදෙන්න පුළුවන් පොදු වර්ගයක් වෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය වර්ගයක්. එතකොට අපි කරන්නේ ඔක්කොම දැන් අපි ඇවරේජ් එකක් හොයනවා කිව්වොත් ඔක්කොම ටික එකතු කරලා ඒ තියෙන සංඛ්‍යාවෙන් බෙදෙන එකනේ කරන්නේ. අනේ ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. ඒක කැල්කියුලේට් වෙන්නේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවනේ. ඔයාලා දැන් මේ තියෙන GPA කැල්කියුලේට් වෙන විදිහේ ඉමේජ් එක. ඔයගොල්ලෝ දකින්නත් මොකද්ද මේ එක වැඩි කිරීම 4 එහෙම තියෙනවා. කියන්නේ 4ෙන් වැඩිලා 4.0 ඒ කියන්නේ GPA එක 4.0 කියන්නේ GPA එක. එතකොට දැන් මේ පේන ඉමේජ් එකේ තියෙන එකත් එක්ක ඔයගොල්ලෝ ආදේශ කරගන්න. එතනදී කිසියම් සංඛ්‍යාවක වැඩි වෙලා තියෙනවා. මොකක්ද ඒ වැඩි වෙලා තියෙන්නේ කියන එක ඊළඟ ප්‍රශ්නයක් නේ. ඒ වැඩි වෙලා තියෙන්නේ ඔයාලගේ ක්‍රෙඩිට් සංඛ්‍යාව. ඒ කියන්නේ ළමයි ඔයාලා දැන් කැම්පස් එක ඇතුලේ courses කරනවා. ඒ කියන්නේ course විදිහට තමයි ඔයගොල්ලන්ගේ exams යන. දැන් ඔයා කරන subject මොනවද කිව්වොත් ඔයා කියයි මම chemistry කරනවා, physics කරනවා, icon කරනවා හැම කියලා. හැබැයි මේ හැම subject එකක් ඇතුළෙම ඒක ඒ විෂය විවිධ පාත් වලට කැඩලා තියෙනවා. එතකොට ඔයාට ඒ පාත් එකකින් දැන් හිතන්න මම example එකක් විදිහට ඔයා හිතන්න chemistry කියලා. chemistry ගත්තාම ඔයගොල්ලන්ට chemistry කිව්වහම chemistry වල ගොඩක් chemistry තියෙනවා. organic chemistry තියෙනවා, inorganic chemistry තියෙනවා. ඔයාලා හිතන්න එක semester එක ඔයගලන්ට organic chemistry තියෙනවා. ඒතකොට organic chemistry lab එකකුත් තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට physical chemistry කියලා තියෙනවා. ඒතකොට දැන් මෙතන තුනක් නේ. ඒතකොට මේකේ ගොඩක් වෙලාවට අපේ campus එකේ නම් ඔය theory වලට credit දෙකක් යන්නේ. lab වලට credit එකයි යන්නේ. හරි. micro වල විතර lab වලට credit දෙකක් යනවා. PLBL වලත් එහෙමයි. සු වලත් ටිකක් වෙනස් වෙනවා. එතකොට ළමයි ඔයගොල්ලන්ට ඊළඟ ප්‍රශ්නයන්නේ මොකද්ද මේ ක්‍රෙඩිට් ගාණ කියන්නේ? ඇයි හැම සංඛ්‍යාවක් තියෙන්නේ? කොහොමද අපි ඒක හරියටම ක්‍රෙඩිට් ගාණ අඳුරගන්නේ කියලා. අපේ කැම්පස් එකේ නම් ක්‍රෙඩිට් ගාණ මම දන්නේ ගොඩක් කැම්පස් වල අන්තිමට කෝස් කෝඩ් කියලා එකක් තියෙනවා. කෝඩ් එකක් කියන්නේ කිසියම් හෝ අකුරු හා ඉලක්කම් වලින්. එතකොට දැන් එක්සැම්පල් එකක් විදිහට මම දාන්නම් මෙතනින්. අපි කතා කරමු කෙමිස්ට්‍රි එක්සැම්පල් එකක් ගමුකෝ. කෙම් කියලා අපේ යන්නේ කෙමිස්ට්‍රි. CHEM 11061 වගේ එහෙම දෙයක් හිතමු අපි නිකන් මම එක්සැම්පල් එකකට කියන්නේ. එතකොට මේ අන්තිමට 1 කියලා තියෙන ඉලක්කමක් තියෙනව නේද? ඒක තමයි ඔයගොල්ලන්ගේ ක්‍රෙඩිට් එක. ඒ කියන්නේ ඔයාලට එතන එක ක්‍රෙඩිට් එකයි හම්බෙන්නේ. එතකොට ඒ GPA කැල්කියුලේට් වෙන්නේ ඔයාලට දැන් ඔයා හිතන්න ඔය සබ්ජෙක්ට් එක ඔයා එක්සෑම් කළේලා ඔයාලට රිසල්ට් එක A එකක් තියෙනවා. එතකොට A එකක් කියන්නේ මොකද්ද? A එකක් කියන්නේ GPA එක 4ක් කැල්කියුලේට් වෙනවනේ 4ක් ඇඩ් වෙනවා. එතකොට ක්‍රෙඩිට් ගාණ කීයද? 1යි. එතකොට එක වරක් 4. ඔන්න ඔය විදිහට ඔයාගේ තියෙන සබ්ජෙක්ට් ඔක්කොගෙම අවුරුද්දකට තියෙන ඔක්කොම ඔයාගේ රිසල්ට්ස් ඔයාගේ GPA එකේ රිසල්ට් එකට අදාළව වැඩි වෙනවා. ඒ අදාළ සබ්ජෙක්ට් එකේ කෝස් එකේ ක්‍රෙඩිට් ගාණි. ඊට පස්සේ අන්තිමට වෙන්නේ ඕක දැන් වැඩි වෙනවා. දැන් ඔය හිතන්න එක වැඩි කිරීම 4. ඕන තව සබ්ජෙක්ට් එකක ක්‍රෙඩිට් දෙකක් තියෙනවා. ඒතකොට ක්‍රෙඩිට් දෙක වැඩි කිරීම එකටත් ඔයාට එකක් තියෙනවා කියලා හිතන්න 4. ඒවා ඔක්කොම එකතු වෙනවා. වැඩි වෙලා එකතු වෙනවා. ඊට පස්සේ ඔයාගේ ෆුල් ක්‍රෙඩිට් ගන්න තියෙනවනේ. ඒකෙන් බෙදෙනවා. ඔය විදිහට තමයි අවුරුද්ද ක්‍රෙඩිට් හැදෙන්නේ. එතකොට ඒකේ ඇවරේජ් එක ගන්නවා මේ අවුරුදු 3. අවුරුදු 3ක ඩිග්‍රියක් නම් ක්‍රෙඩිට් 90යි. අවුරුදු 4ක නම් ක්‍රෙඩිට් 120. එතකොට අර ෆුල් ඔයාගේ ඩිග්‍රී එකම ක්‍රෙඩිට් බලද්දි ක්‍රෙඩිට් 90න් ඔයාගේ GPA කැල්කියුලේට් වෙන්න ගත්ත කෝස් කෝඩ් වල ක්‍රෙඩිට් ගාන 90ට තියෙනවා නම් ඒකෙන් තමයි බෙදෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ඔක වෙන්නේ. මම හිතනවා ඒක අයිඩියා එකක් ගන්න නැති කියලා තේරුනේ නැද්ද දන්නේ නැහැ. මම තේරුණා කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ඒ තේරිලා නැත්නම් අක්කේ මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඒක යටින් කමෙන්ට් කරන්න. ඊළඟට ඊට ඇඩිෂනලි මේ ක්‍රෙඩිට් ගාන කියන්නේ ක්‍රෙඩිට් 1, ක්‍රෙඩිට් 2, ක්‍රෙඩිට් 3, ක්‍රෙඩිට් 4. මැක්සිමම් ක්‍රෙඩිට් 6 යනවා. දැන් 6 වගේ කියන්නේ ගොඩාක් ටයිම් එක. ඒ කියන්නේ ඔය ක්‍රෙඩිට් කියන එක කියන කිසියම් දෙයකට මම කලින් කිව්වා ඔයගලන්ට ක්‍රෙඩිට් එකක් දෙනවා. ඒ කියන්නේ ඔයාලට වැලියු එකක් දෙනවා. ඒ කියන්නේ ඔයා මේක කරාට ඔයාට කිසියම් හෝ අගය කිරීම. ඔයා දැන් ඒ වෙනුවෙන් වැය කරන කාලයට ඔයාලට ක්‍රෙඩිට් එකක් දෙනවා. ක්‍රෙඩිට් එකක් කියන්නේ පොඩි පැයක ප්‍රමාණයක්. ක්‍රෙඩිට් 2ක් කියන්නේ ඒතර පැය ප්‍රමාණය වැඩි. ක්‍රෙඩිට් 3ක් කියන්නේ තවත් පැය ප්‍රමාණය වැඩි ඔයා වෙනුවෙන් වැය කරන. ක්‍රෙඩිට් 4ක් කියන්නේ තවත් පැය ප්‍රමාණය වැඩි. ඕන ඔය විදිහට තමයි මේ දේවල් ක්‍රෙඩිට් කියන එක මේ කැල්කියුලේට් මේ ක්‍රෙඩිට් කියන්නේ මොකක්ද සහ GPA කැල්කියුලේට් වෙන්නේ ওই විදිහට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට මොකක්ම හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් ඒ වගේ මේ දෙකම කියනවා. ඔයගොල්ලෝ දැන්
ලොකු ඒ කියන්නේ ඔයගොල්ලෝ හොඳ ටාගට් එකක් එක්කන් එන බැච් එකක් කියලා මම හිතනවා. අනිත් බැච් වලට සාපේක්ෂව ඔයාලා හිතන්නේ මම ෆස්ට් ක්ලාස් එකක් දාන්න එන්නේ. ගොඩක් අය එහෙමනේ ෆස්ට් ක්ලාස් එක මම ක්ලාස් එකක් දාලා තමයි ඩිග්‍රිය අයුර ගන්න. එහෙම කරනකොට ෆස්ට් ක්ලාස් ගන්න ඔයගොල්ලන්ගේ GPA එක above 3.7 තියෙන්න ඕනේ. ඒ වගේම සෙකන්ඩ් අපර් එකක් දානවා නම් above 3.3 තියෙන්න ඕනේ. ඒ වගේම සෙකන්ඩ් ලෝ ක්ලාස් එකක් දානවා නම් above 3 තියෙන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි ඔයගලන් GPA එක කැල්කියුලේට් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හොඳට වැඩ කළා හොඳ රිසල්ට් ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ ගැන ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව මතක ඇතුලේ subscribe කරලා මට like කරන්න, comment කරන්න, ඕන ප්‍රශ්නයක් අහන්න, ඒ වගේම share කරන්නත් අමතක කරන්න එපා. මේක හැමෝටම පොදු වීඩියෝ එකක්. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. bye bye.